පොලිකුටි සහෝදරයෝ ටෙඩිලා ගෙදර ගියා ක්‍රිකට් සෙල්ලම් කරන්න. මේ සෙල්ලමට කාලගුණෙත් බලපානවනේ. මාලි අර වැහි වලාකුළු එන විදිය මට නම් අල්ලන්නේ නෑ මාලි. එයා මට අල්ලන්නෙත් නෑ අයියා. එයාට එක ක්‍රිකට් බෑ වගේ. ඒක නම් ඇත්ත. ඕන්න පිටේට වයින්නෝ. ක්‍රිකට් දාලා ඉවරෝ. කට්ටියම බෑට් පිටි බෝල වීසි කරලා දැම්මා. ඊළඟට මොකද කරන්න කියලා කල්පනා කළා. මට තේරෙන්නේ සමගිය සහෝදරයෝ. ඔයා හිතන්නේ මගේ මොලෙන්ද අයියේ? මාලිගේ මොලෙන් තමයි මාත් වැඩ. මොන දෙකම කියන්නේ හැංගි මුත්තන් කරමු කියලා. සමහරව ඇත්තට මුණ දෙන්න බැරුව හැංගෙනවනේ. අපි එහෙම නෑ නෑ අපි එහෙම නෑමයි. මුණ දෙනවා. මෙහෙමයි වෙන්නේ 10ට ගණන අතරේ මේ අපි ඔක්කොම හැංගෙනවා. ඔයගොල්ලෝ ඊට පස්සේ අපිව හොයන්න ඕනේ. හරි. මේකටත් වහීද අයියා? වැස්සත් මල්ලි වහලේ තියෙනවනේ. වහලේ ඉල්ලුනොත් මොකද කරන්නේ අයියේ? තුන්වෙනි විච්චකාරයාට කියමු ඔක්කොම බලාගනි. අපෝ මේක සජීවීව ටීවී එකේ දෙයිද? කෙහෙල්මල් නිෂ්පාදන සමාගමකට හොඳ ප්‍රචාරයක් මේකෙන් ලැබේවි. ක්‍රිකට් වලටත් වඩා අමාරු සෙල්ලමක් අයියා. පටන් ගමු. ඔර්ලෝසුව කිව්වනේ. ඔර්ලෝසු මාමේ කියමුද වෙලාව දැන්? 1 2 3 4යි 5යි 6යි 8යි 9යි 10යි. අපි එනවා. ලෑස්තිලා ඉන්න. අපි එනවා. පොලිකුටි සහෝදරයෝ ටෙඩිලා හොයන්න පටන් ගත්තා. මෙහෙ සොයන්නාට සම්භවය කියලා කියනවනේ. හම්බුනාට පස්සෙත් වෙනවද? මේ සෙල්ලමට බල් දෙක ඉවක් ඕනේ. 1 2 3 ආවුනා. අනේ පව් දෙන්නම රැවටුණා. කකුල් දෙකක් ඌටෙක්වත්ද? මල්ලි අයියා අර කකුල් දෙකක් විතරක් තියන ඉන්නවද? භූතයෝ පරිස්සමෙන් භූතයෝ. නෑ මොරෙන් යමු. මේ මාව විතරක් අල්ලලා දිනන්න බෑ හොඳද? කො පැංචයි පුංචි. ලලලා. තාම හෙව්වේ නෑ. ඒක අපිට සුළු වැඩක් නේද මල්ලි? අයියා ලාම්පුව දාන්න. අඳුර නිවන නියමයි. ලාම්පුව කොහමද? දැන් පුංචි වල්ලන එක කජ්ජද්ද? තමයි. සොයන්නාට සම්මුතියක් කියනවා. අයියේ මෙතනත් නෑනේ. උනුයි ඉන්න මල්ලි මෙතන බලන්න. ඕ නෑනේ. දෙන්නම පුංචිව හැමතැනම හෙව්වා. හැමතැනම හෙව්වත් හම්බුනේ නෑ. කොහොමදවත් හොයාගන්න බැරි පාට. මේ දෙන්න ගේත් එළියෙත් බලන්න පටන් ගත්තා. වැස්ස නැවතිලා. නියමයි. අපි ආයෙ ක්‍රිකට් ගමු. එහෙනම් පුංචිව පස්සේ හොයමු. බැට් පිටි ගේමු. බෝල ගමු. මේ දෙන්නගේ සෙල්ලම් කරන්න ඕන හින්දා ක්‍රීඩා උපකරණ පෙට්ටිය ඈරියා. හුඟක් අය අද කාලේ හැංගිලිකම් සෙල්ලම් කරන්න වැරදි කළා ඒවට බයි. ඒත් මෙයා එහෙම කළේ නෑ කවදාවත්. එහෙම කරන්නේත් නෑ. මේක බොරු හැංගිමුත්තම් කරන කාටත් හොඳ ආදර්ශයක්. පැංච පුංචි පැංචි ගුණ නැන මිස නෑ අංචි මේ සෙල්ලංගය පුංචි දෙය යහපත් ආරංචි